3, 2, 1. ඔන්න දරුවනේ අද අපි කතා කරන්නේ වෙස්මූණු කලාව ගැනයි. අද අපි කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවේ වෙස්මුහුණු කර්මාන්තය ගැන. නවය ශ්‍රේණිය චිත්‍ර විෂය හදාරන සිසුවියන්ට මේ විස්තරය ඉතාම ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. මෙම වෙස්මුහුණු කර්මාන්තය අපේ රටේ විතරක් නොවේ. ලෝකයේ විවිධ රටවල සාම්ප්‍රදායික කර්මාන්තයක් විදිහට පැවත එනවා. කෘෂි කර්මාන්තයක් එක්ක බැඳී පවතින අපේ ජන සමාජයේ මිනිසුන්ගේ විවිධ ඇදහිලි හා විශ්වාස සහ බැඳුණු කර්මාන්තයක් විදිහට මේ කර්මාන්තය හඳුන්වන්න පුළුවන්. නියන් සමයන් හිදීම වර්ෂාව ලබා ගැනීම උදෙසා අපල උපද්‍රව සහ වසංගත රෝගී තත්ත්වයන් හිදී පවත්වනු ලබන ශාන්ති කර්ම හා විවිධ යාතු කර්ම වලදී වෙස්මුහුණු යොදා ගැනෙනවා. දුවේ පුතේ, ඒ වගේම අතීතයේ ගෝත්‍රික ජනතාව සතුන් බියවැද්වීම, සතුන්ගෙන් ආරක්ෂාවීම ආදී කාරණාවලටත් වෙස්මුහුණු පැළඳගෙන තියෙනවා. අපේ රටේ වෙස්මුහුණු කර්මාන්තය ගැන කතා කරනකොට අතීතයේ සිතන් පැවත එන සාම්ප්‍රදායික ජනකලාවක් විදිහට සලකන්න පුළුවන්. විශේෂයෙන් දකුණු පළාතේ තමයි වෙස්මුහුණු කර්මාන්තය බහුලව සිදු කෙරෙන්නේ. මේ සඳහා වඩාත් ප්‍රචලිත ප්‍රදේශය වන්නේ අම්බලන්ගොඩ. ඒ වගේම බෙන්තර, නිරිස්ස, මතුගම, හොරණ ආදී ප්‍රදේශවලත් මේ කර්මාන්තය අදටත් සිදු කෙරෙනවා. වෙස්මුහුණු හදන්න සුදුසු අමුද්‍රව්‍ය ඒ ප්‍රදේශවලින් පහසුවෙන් සොයා ගන්න පුළුවන් නිසා ඒ ප්‍රදේශවල මෙම කර්මාන්තය ප්‍රචලිතව පවතිනවා. මොනවද මේ අමුද්‍රව්‍ය බලමු. වෙස්මුහුණු හදන්න ගන්නේ බරින් අඩු සැහැල්ලු ලී වර්ග, දිය කඩුරු සහ රුක් කට්ටන ලී තමයි මේ සඳහා යොදාගන්නේ. මේ කර්මාන්තයේ සිදු කරන ලබන පියවර කීපයක් තියෙනවා. පළවෙනි පියවරට කියනවා ඝන කැපීම කියලා. ඒ කියන්නේ වෙස්මුහුණක් හදන්න සුදුසු ලීය කපලා පොතු ගසලා කැබලි වලට කපා ගැනීම. දෙවැනි පියවර තමයි පායම් පෑහීම. ඒ කියන්නේ ලී කොටේ තියෙන ගැට සහිත කොටස් කපලා ඉවත් කරලා පැටලි කරලා හදාගන්න එක. එහෙම කරලා පිට අවශ්‍ය වෙස්මුහුණේ ප්‍රමාණයට මේ ලී කොටේ කපාගෙන දල හැඩය ලකුණු කරලා පවනේ වේලා ගන්නවා. මේ වේලගත් එකට අපි කියනවා කිරි හිඳවීම කියලා. ඒකේ දිවෙන්නේ ලීයේ තියෙන කිරි ගතිය, තෙත් ගතිය සහිත කොටස් ඉවත් වෙලා ලීය හොඳට පදම් වෙන එක. ඊළඟ පියවර ලකුණු කැපීම. එහිදී සිද්ධ වෙන්නේ වෙස්මුහුණේ ඇස්, කන, නාසය වැනි සියුම් අංග මතු කරන එක. දුව පුතේ, මේන් පස්සේ වෙස්මුහුණේ පිටුපස කොටස් මුහුණේ හැඩයට සරිලන පරිදි හාරලා ඉවත් කර ගන්නවා. ඉන් පස්සේ නැවතත් මේක දුම් මැස්සේ දාලා ගන්නවා. හරි විදිහට නම් මාස 3ක් ඉස්සර මේක කරලා කියලා තමයි කර්මාන්තය කරන අය කියන්නේ. තව දුරටත් වෙස්මුහුණ හැඩ කරන්න අවශ්‍ය රැවුල්, කේස් දත්, උටුණු ආදී අවශ්‍ය නම් ඒවා වෙනම තමයි වෙස්මුහුණට එකතු කරන්නේ. මේ විදිහට නිම කරගන්න වෙස්මුහුණ ඊට පස්සේ තමයි වර්ණ කරන්නේ. වර්ණ කරන්න කලින් සම්පූර්ණ වෙස්මුහුණෙම සුදු පාට ආලේපයක් ගානු ලබනවා. කිරි නැති, මකුළු නැති දිය කරලා පෙරලා සකස් කර ගන්න ආලේපයක් තමයි මේ විදිහට ගන්නෙ. ඒකට කියනවා අල්ලියාදු ගෑම කියලා. මේක වේලුනාට පස්සේ තමයි වෙස්මුහුණ අවශ්‍ය පරිදි වර්ණ ගන්වන්නේ. අතීතයේදී නම් වර්ණ ගන්වන්න දේශීය අමුද්‍රව්‍ය තමයි යොදාගන්නේ. නමුත් වර්තමානයේ නම් නිෂ්පාදිත ආලේපන තමයි යොදාගන්නේ. අතීතයේ වර්ණ ගැන්වීම සඳහා යොදාගත්ත මුද්‍රාව කීපයක් තියෙනවා. කහ වර්ණය සාදා ගන්න කියන පාෂාණ විශේෂක්. රතු වර්ණය සාදා ගන්න ඉන්දියාවෙන් ගෙන්නන ලද සාදලිංගම් කුඩුත්. සුදු වර්ණය සඳහා මකුළු මැටිත් දම්පාට සාදා ගන්න කීකිරිඳිය, රණවරා නේ ආදී අමුද්‍රව්‍යත් යොදා ගත්තා. මේ අමුද්‍රව්‍ය වලින් සකස් කරගන්න වර්ණ ආලේප කරලා වේලුණු පසු වෙස්මුහුණේ කල් පැවැත්ම උදෙසා දොරන තෙල් ආලේප කරනු ලබනවා. මේ විදිහට සකසා ගන්න විවිධ වෙස්මුහුණු වර්ග තියෙනවා. කෝලම් වෙස්මුහුණු, රාක්ෂ වෙස්මුහුණු, සන්නි මුහුණු, රජ මුහුණු ආදී වෙස්මුහුණු වර්ගය හඳුන්වන්න පුළුවන්. මේ ඔබට දකින්න ලැබෙන්නේ මේ වගේ වෙස්මුහුණු කීපයක්. ලංකාවේ විවිධ ප්‍රදේශ වල වෙස්මුහුණු එකතු දක්නට ලැබෙනවා. කොග්ගල මාටින් වික්‍රමසිංහ කෞතුකාගාරයේ තියෙන ඒ වගේ එකතුවකින් ගන්නා වීඩියෝ එකක් තමයි ඔබට දකින්න ලැබෙන්නේ. ඒ වගේම කොළඹ කෞතුකාගාරය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, පුස්තකාලයේ,
වැනි ස්ථානවලින් මේ වගේ පැරණි වෙස් මුහුණු එකතු දකින්න පුළුවන්. ඉතින් මේ සාම්ප්‍රදායිකව පැවත එන ලංකාවේ උරුමය කියාපාන විශිෂ්ට කලා කර්මාන්තයන් රැකගෙන ඉදිරියටත් පවත්වාගෙන යන එක ශ්‍රී ලාංකික අපි සතු යුතුකමකි. We are teacher.